ආයිබෝවන් සුබ දවසක් යාළුවනේ කොහොමද ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇතයි කියලා මතක් කරනවා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න. ඉතින් යාළුවනේ ඔයාලා මේ වෙනකොට පළමු සහ දෙවන අදියරේ හැමෝම වගේ අස්වැසුම මුදල් ලබා ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් හැමෝටම වගේ මේ වෙනකොට මුදල් බැර කරලා අවසන් කරලා තියෙනවා. ඒ අතර ලබා දෙනවා කියපු වැඩි කරනවා කියපු මුදලුත් මේ වෙනකොට බැංකු ගිණුම් ගත කරලා අවසන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් සමහර අයට බැංකු වලින් සඳහන් කරලා තියෙන මේ මුදල ආවට 10 වෙනිදා දවසේ ගන්න බෑ 11 වෙනිදා තමයි ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඒකේ මොකක් හරි ඇති. මොකද රජය කියන දේවල් තමයි බැංකුත් කරන්නේ. ඒක නිසා 11 වෙනිදා කියන්නේ සෙනසුරාදා දවස. ඉතින් ඒක නිසා වරුවක් බැංකුව ඇරලා තියෙන්න පුළුවන් ඔයාලට අවශ්‍යතාවය තියෙනවා නම් 11 වෙනිදා ලබා ගන්න මුදල්. ඒ වගේම ඊට පහුවෙලත් ඔයාලට මේ මුදල ලබා ගන්න පුළුවන්. ඉතින් බැංකුවෙන් කියන දෙයක් තමයි රජය දීලා තියෙන දේ ඔයාලගේ බැංකුව ගිණුම් වලට බැර කරලා තියෙනවා. ඉතින් මෙතන ඔයාලට මේ සඳහන් වෙන්නේ සාක්ෂි ඇතිව තමයි. ඉතින් ගොඩක් දෙනෙක්ට ඇවිල්ලා තියෙනවා. උදෙන්ම දෙවන අදියරේ අයට තමයි මේ මුදලත් ආවේ දෙකම. ඊට පස්සේ තමයි පළමු අදියරේ අයට වැටෙන්න පටන් ගත්තේ. ඉතින් රජයේ මුදල් ලබා දෙන විදිහට තමයි මුදල් අමාත්‍යාංශයේ මුදල් රිලීස් කරන විදිහට තමයි ඔයාලගේ බැංකුව ගිණුම් වලට මේ මුදල් බැර වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ මුදල් ලබා ගන්න ඇති කියලා. ලබා ගත්ත කෙනෙක් ඉන්නවනම් මේ වීඩියෝ එක බලනවා නම් ඒ කෙනෙක් කමෙන්ට් එකක් දාගෙන යනවා මතක් කරන්න එපා. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් කියලා තිබුණා බොරු කියන්න එපා වැඩි කරපු මුදල් ලැබිලා නැහැ අරකද මේකද කියලා. ඉතින් සාක්ෂි ඇතිව මම ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම කෙනෙක් ඉන්නවනම් ඔයා බලන්න ඔයාට ඇවිල්ලා නැත්තේ ඇයිද කියලා ඔයාගේ account එකේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර අය කියලා තිබුණා ඔයා බොරු කියන්න එපා වැඩිහිටි දීමනාව දෙන්නේ නැහැ අප්‍රේල් මාසයක තව කොහෙද දාලා තියෙන්නේ කියලා. ඉතින් මම කොතනකවත් සඳහන් කරලා නැහැ අප්‍රේල් මාසයට අදාළ වැඩිහිටි දීමනාව ඔයාලට මේ අවුරුද්දට කලින් ලබා දෙනවා කියලා. ඉතින් අප්‍රේල් මාසයේ මේ 9 10 11 දිනයන් වලදී ලබා දෙන්නේ වැඩිහිටි දීමනාව සහ වකුගඩු සහ ආබාධිත දීමනාව ලබා දෙන්නේ ලබා දෙන තැන්වලදී මාර්තු මාසයට අදාළ වැඩිහිටි දීමනාවන් සහ ආබාධිත සහ වකුගඩු දීමනාව. ඉතින් මේ ප්‍රමාද විච්ච මුදල් තමයි මේ අප්‍රේල් මාසයේ 9 10 11 කියන දින තුනේදී ලබා දෙන්න කටයුතු කරන්නේ. අප්‍රේල් මාසයේ ඒ අදාළ දීමනාව 25 වෙනිදායින් පසුව තමයි ඔයාලට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකත් හොඳට මතක තියාගන්න. මම කවදාකවත් ඔයාලට බොරු තොරතුරු ඉදිරිපත් කරන්නේ නැහැ. ඒක නිසා කැමති කෙනෙක් ඉන්නවනම් මගේ channel එකේ තොරතුරු ලබා ගන්න. ඔයාට පුළුවන් රැඳිලා ඉන්න අකමැති කෙනෙක් ඉන්නවනම් බොරු කියලා කියන කෙනෙක් ඉන්නවනම් වහාම පුළුවන් ඔයාට මේ channel එක නොබලා මේ channel එකෙන් ඉවත් වෙලා යන්න. ඒකේ කිසි ගැටලුවක් නැහැ. මොකද මං වටා පිරිසක් එකතු වෙනවා මම හොයලා බලලා සත්‍ය තොරතුරු ලබා දෙන නිසා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්න, තව කෙනෙක් දැනුවත් කරන්න, පුළුවන් තරම් ඔයාගේ යාළුවන් අතරේ share කරන්න අමතක කරන්න එපා. ඉතින් ගිහින් එන්නම් හැමෝටම ප්‍රාර්ථනා කරනවා සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා.